පොල් කිරි වලට බිත්තරයක් දාලා මෙන්න මේ විදිහට ලුණු කොළ මාළුවක් හදාගමුද. මේ ලුණු කොළ එක හදන්න අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට් ටික ඔක්කොම මේ විදිහට මුලින් කපාගෙන තියාගන්නේ. ඊට පස්සේ ඇතිලියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් චුට්ටක් දාලා ඒක රත් වුණාම මම අබ ටිකක් එකතු කරගන්නවා. ඒත් එක්කම සුදු ලුණු චුට්ටකුත් එකතු කරලා මම ඊළඟට එකතු කරගන්නේ ලොකු ලුණු ගෙඩියක්. ඒත් එක්කම මම ලුණු කොළ වල තියෙන සුදු පාට කොටසත් පොඩියට කපලා මේත් එක්කම එකතු කරගන්නවා. ඊට පස්සේ රම්පේ කරපිංචා ඔයා කැමති නම් මෙතන අමිරිසරි නමිරිසරි කැමති මිරිස් වර්ගයක් දාගන්න පුළුවන්. දැන් මේක චුට්ට වෙලාවක් අපි තෙලේ උයා ගන්නවා. මේ වෙලාවේදී මම කුරුඳු එනසල් කරාඹු නැති මෙන්න මේ ටිකත් මේකටම එකතු කරලා හොඳට කලවම් කරනවා. ඔන්න ඊට පස්සේ මේකට මම කහ කුඩු චුට්ටක් සහ ලුණු කුඩු ටිකකුත් එකතු කරලා හොඳට කලවම් කරනවා. අද හදන ලුණු කොළ මාළුවේ රස වැඩි වෙන්න මම පොඩි දෙයක් අද පාවිච්චි කරනවා. ඒ තමයි උකු පොල් කිරි ටිකකට මම බිත්තරයක් එකතු කරලා ඒක හොඳට කලවම් කරලා මෙන්න මේ ටෙම්පරාදුවට එකතු කරනවා. මේ පොල් කිරි ටික එකතු කරගත්තට පස්සේ ඔයා මේක නොනවත්වාම හැඳි ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ පොල් කිරි ටික උකු වෙද්දී මම මගේ ලුණු කොළවල කොළ පාට කොටසක් දැන් එකතු කරනවා. ඊට පස්සේ මේකත් චුට්ට වෙලාවක් කලවම් කරලා මම ඒකට ගම්මිරිස් චුට්ටක් එකතු කරනවා. දැන් මේකේ වතුර ගතිය හොඳට වාෂ්ප වෙනකන් ලිපේ තියලා හොඳට කලවම් කරන්න. එතෙන්දී ඔයා කැමති නම් මේ ගානේ ලිප ඔෆ් කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් වතුර චුට්ටක්වත් නැති වෙනකන් ලිපේ තියලා ගන්නත් පුළුවන්. හැමදාම හදන ලුණු කොළ එක මෙන්න මේ විදිහට try කරලා බලන්නකෝ.